සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දරුවනේ ඔයාලා නොදන්න දෙයක් කතා කරන්නයි මම සූදානම්. මේ නොදන්න දේ තමයි සාලි අශෝකමාලලා වැනි කට්ටිය නැවත ඉපදිලා. ඒ වගේම තමයි වේලසුමන, නන්දමිත්‍ර, ගෝඨෙම්බර ඔය කට්ටිය මේකට නෑ. ඒ වගේම තමයි ඒක කියන ගමන් පුතේ ඔය දේශෙන් කියලා එන්නේ. එන කවුරුත් නෙමෙයි. නැවත දුටුගැමුණු රජතුමා ඒ දුටුගැමුණු රජතුමා එයාගේ සිහිය ඇහැරිච්ච ගමන් දියසෙන් විදියට පෙර සසර තිබ්බේ විදියව කියන. ඔය එකක් තමයි මේ අර විශ්වයේ දුන්නේ පණිවිඩේ තමයි ඊශ්වර මහ පියාණන් වහන්සේගේ අනිරුක්ත පණිවිඩය. ඒ දුටුගැමුණු රජතුමා ඔය නිර්මාණය කරලා තියෙනවා ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි සෑය කියලා. ඒ දෙකේ ලොකු කතාවක් තියෙනවා. ඉස්සර ධර්ම මුත්තලා ධර්ම කාශ්‍යප මුත්තා. ඒක කියනවා අපි සිළුමිණි සෑය. ඊට පස්සේ අපි කියනවා සැළුමිණි සෑය. ඒ තමා සම්මා සම්බුද්ධ මුත්තලා. ගෞතම මුත්තලා. ඒ හරියම තැනක තව ඉන්නවා. ඒ ඉන්නේ ওই බෝධිය ආමුල ඒ යක් කරලා ඒ ගලක මහා රන් රිදි රත්ත යුක්ත නිල් වීරර මහා මයුර ගුඩ්ඩ මාණික්කේ දැනට ජීවමාන සැතිපී සිටිනවා. ඔය නායෝනේ අරියදම් ස්වාමීන් වහන්සේ ඔය ඉන්නවා වගේ. ඒ බුදු මුත්තලා ඒ විදියටම ජීවමානව ඉන්නවා. දවසක ඒ ඔක්කොම ඒ දිසෙන් එලි කරනවා. එතකොට සම්මා සම්බුදු බුද්ධ දරුවන් ඇවිත් ඒකට වැද ගන්නවා. නා අහන්න නැතිව විශ්වයේම දඩුවම් දෙනවා. ඒක මහා ඊශ්වර මහා මුනි පියාණන්ගේ මහා නාට ධර්ම යුතු විශ්වයේ දුන්නව පණිවිඩය තමයි මම මේ කිව්වේ. එනම් පුතේ සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. සියලු දෙනා මෛත්‍රියෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න, දයාවෙන් ඉන්න, සද්ධාවෙන් ඉන්න. ගුණ ධර්මයේ ඉන්න. වාද ભેද විවාද තියාගන්න පාගම් ભેද විවාද තියාගන්න එපා. සියලු දෙනා බුද්ධනීය ධර්මාන සම්බුද්ධ දීපයට යට. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.